2019 A level නවවෙනි ගාන 2019 A level නවවෙනි ගාන. හරි? එතන මේක කියන මොකද්ද? මිනිස් සංසරණ පද්ධතිය එක එකේ සාමාන්‍ය විශ්කම්භය 8යි මයික්‍රෝමීටර වන කේශනාලිකා බිලියනයකින් සමන්විතයි. හරි? ඊට කියනවා හෘදය මගින් මිනිත්තුවකට ලීටර් 5ක ශීඝ්‍රතාවයකින් රුධිරය පොම්ප කරන්නේ නම් කේශනාලිකා තුලින් රුධිරය ගලා යන සාමාන්‍ය වේගය මිනිත්තුවට සෙන්ටිමීටර වලින් කොපමණද? හරිද? අහන්නේ කේශනාලිකා තුලින් රුධිරය ගලා යන සාමාන්‍ය වේගය. එතන අපි දන්නවා හෘදයෙන් පොම්ප කරන රුධිරය තමයි හෘදයෙන් පොම්ප කරන මිනිත්තුවකට ලීටර 5ක්. 5යි ලීටර් මිනිත්තුවට මේක තමයි මොකද්ද? පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව. ඕක යනෝ රුධිර කේශනාලිකා කොච්චරක්ද? මයික්‍රෝමීටර් 8ක විස්කම්භයක් තියෙන මයික්‍රෝමීටර් 8ක විස්කම්භයක් තියෙන හරිද? රුධිර කේශනාලිකා බිලියනයක් තියෙනවා 10 9 ප්‍රමාණයකින් යනවා. එහෙනම් මේ රුධිර කේශනාලිකා තුලින් රුධිරය ගලා යන වේගය v නම් හරිද? අපි දන්නවා පරිමා ප්‍රවාහ ශීඝ්‍රතාව මෙතනදී තියෙන ශීඝ්‍රතාවයමයි හෘදය පොම්ප කරන ප්‍රමාණය මිනිත්තුවට රුධිර කේශනාලිකා බිලියන හරහාම යන්න ඕනේ. එහෙනම් එක් රුධිර නාලිකාවක් කරහා ප්‍රවාහ ශීඝ්‍රතාවය ඒ වගේ 10 9ක් තියෙනවා. සමාන වෙන්න ඕන 5යි ලීටර් මිනිත්තුවට. හරිද? එතන ලීටර 5ක් කියලා කියන්නේ 5000යි මිලිලීටර්. මිලිලීටර් මිනිත්තුවට. හරස්කඩ වර්ග එළය විස්කම්භය දන්නවනම් හරස්කඩ වර්ගඵල ලියන්න පුළුවන් 5r වර්ගයනේ. r කියන්නේ විස්කම්භය බෙදීම 2යි. අරය 4යි මයික්‍රෝමීටර් නිසා 10^9න් වැඩි කරා 5r වර්ග. තේරුණාද? 5r වර්ග. ඔය තියෙන හරස්කඩ වර්ගඵලයේ වාරයක් ප්‍රවේගය v ඒක තමයි අහන්නේ 10/9. පුතාට ඒ තර්කයේ ගොඩනගපෙට තේරුණාද? එතන මිත්‍රයා මේ මිලිලීටරය මොන මගුලක් මිලිලීටර නෑ මිලිලීටරයක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් 1යි. මිලිලීටර් 1ක් ඝන සෙන්ටිමීටර් 1යි. බලන්න ඒව උමනා වෙනවා. දැන් A level පාස් පේපර් එක අහපු එකක් මේක. මිලිලීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1යි. එහෙනම් 5000යි ඝන සෙන්ටිමීටර් මිනිත්තුවට සමානයි 5 4 වර්ග 16යි 10 9 12යි v වරක් 10/9යි. පුතේ 10/9යි 10/12 සුළු නම් 10/3යි. හරිද? 10/3යි. ඊට පස්සේ මෙන්න මෙතන ඝන සෙන්ටිමීටර තියෙනවනේ. ඔයාගෙන් අහන සෙන්ටිමීටර මිනිත්තුවට වලින් නේ. එතන මම කරන්නේ 5 වැඩි කිරීම 10/3 වැඩි කිරීම සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් වරක් සෙන්ටිමීටර කියලා ලියනවා ඝන සෙන්ටිමීටර. 5 වරක් 16 වරක් 10/3යි v. මේක සුළු කරා. දැන් මිතුර සෙන්ටි වල වර්ගය සෙන්ටි කියන්නේ 10/2යි 10/2 වර්ගය 10/4යි. 5 වරක් 10/3 වරක් 10/4 වර්ග මීටර් සෙන්ටිමීටර් මිනිත්තුවට. ඔව්. හරි මෙතනත් වර්ග මීටරනේ ඉන්නේ මේක. මේ තියෙන මයික්‍රෝමීටර් මීටර් කරලා. ඒතර වර්ග මීටර ඉන්නේ 5 වරක් 16 වරක් 10/3යි v. දැන් මොකද වෙන්නේ? 10/4යි 10/3යි කැපුණම මෙතන 10/1ක් එනවා. 10/1ක් ආවහම 5 වරක් 10/2යි. හරි 5 වරක් 10/2 සමානයි 5 වරක් සෙන්ටිමීටර මිනිත්තුවට මේක ඉන්නේ සෙන්ටිමීටර මිනිත්තුවට. හරිද? 5 වරක් 16 v. ඔයාගෙන් v නේද අහන්නේ? 500 බෙදීම 16 5 නේද එන්නේ? හරි? v එන්නේ 500 බෙදීම 16යි 5 සෙන්ටිමීටර මිනිත්තුවට. එතකොට 25 4න් බෙදුවහම
125 බෙදීම 4යි තියෙන්නේ. හරිම නියමයි. 4ෙන් බෙදුවහම 125 බෙදීම 4යි. හරිම නියමයි. ඇත්තමයි. තේරුණාද? ඒගොල්ලෝ මොකද වෙලා තිබුණේ? ආ. හරිද? ආ. ඒක නම් මාරම අමාරු ගාණක් ඇත්තමයි. ඇයි පුතේ? තේරුණ නැත්නම් තියෙන අහන්න.